අයිබෝන් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. මම ඊට පෙර වීඩියෝ වල කවදාවත් කරපු නැති ඉල්ලීමක් කරනවා. මම යෝජනා කරනවා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද මේ මාතෘකාව අපිට මගහැරලා යන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. මේ ආණ්ඩුව සම්බන්ධව මට බරපතල විවේචන ගණනාවක් තියෙනවා. ඒකේ මේ මතු පිට විවේචන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව සම්බන්ධව මට ඉතාම ගැඹුරු හරයාත්මක විවේචන දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ආණ්ඩුව ශ්‍රී ලංකා රාජ්‍ය බිඳ දැමීමේ කාර්යභාරයක් කරමින් සිටිනවා. අපි ඒක ගැන මීට කලින් කතා කරලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව විසින් අපේ සමාජයේ බිඳ වැටවීමේ කාර්යභාරයක් කරමින් සිටිනවා. අද අපි කතා කරන්නේ අන්නේ සමාජයේ බිඳ වැටවීම වෙනුවෙන් මේ ආණ්ඩුව ගන්න උත්සාහ කරමින් සිටින තාමත්ම බරපතල පියවරක් ගැන. ඒ තමයි මේ අය මේ ඊයේ පෙරේද දවසක මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කරනවා අලුතෙන් ගේන නියමිත පනතක් සම්බන්ධව. මොකද්ද මේ පනත? මේ පනත තමයි මේ දරුවන් ක්‍රූරත්වයට වද හිංසනයට ලක් කිරීම වැළැක්වීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහයට ගේන සංශෝධනයක් විදිහට තමයි මේ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට බැලුමට කාටවත් මේ අරමුණට විරුද්ධ වෙන්න බෑ. අපි කවුරුත් මේ දරුවන් ක්‍රූරත්වයට පත් කිරීම සම්බන්ධව එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා බැලුමට මේ පනත ඉතාම ධනාත්මකයි. මේ හේතුව නිසාම සාමාන්‍යයෙන් පනතක් සම්මත කරනකොට ඒ පනතට විරුද්ධව අපිට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. එවැනි යම්කිසි නීතිමය බාධක කිහිපයක් තියෙනවා. හැබැයි මේ පනතේ ස්වરૂපය නිසා මට පුද්ගලිකව හිතෙනවා මේ පනත නීතිය ඉස්සරහට ගිහිල්ලා මේ පනත නතර කර ගැනීමට තියෙන ඉඩකඩ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා මම හිතනවා සමාජයේ පුරවැසියන් විදිහට අපිට තියෙන බරපතලම කාර්යභාරය තමයි මේ පනතේ තියෙන අගතිදායක තත්වය ගැන සමාජයේ සංවාදයක් ගොඩනගන එක කියලා. ඒ වෙනුවෙන් තමයි අද මේ අපි සාකච්ඡාව කරන්න තීරණය කරේ. දැන් මේ පනතේ බැලුමට පේනවනේ මේක හරි ධනාත්මක යහපත් පනතක් කියලා. හැබැයි මේකේ ක්‍රියාකාරීත්වය හරහා තාමත්ම පැහැදිලිව අපිට පේන දේ තමයි අපේ සමාජය බිඳවට්ටලා අපේ සමාජය විනාශ කරන අරමුණෙන් තමයි මේ පනත ගේන්නේ. දැන් කෙනෙක් එකපාරට බැලුමට පුදුම වෙන්න පුළුවන් ඇයි මම එහෙම කියන්නේ කියලා. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට පස්සේ මම එහෙම කියන්නේ ඇයි කියන එක ඔයාලා හැමෝටම පැහැදිලි වෙයි. දැන් මේක මේ නීතිය සම්බන්ධ කාරණාවක් නිසා පොඩි තාක්ෂණික කාරණා ටික තියෙනවා මේකේ කතා කරන්න. හැබැයි මම ඕනෑම කෙනෙක්ට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් ඉතාමත්ම සරලව මේ තාක්ෂණික කාරණා ටික පොඩ්ඩක් පැහැදිලි කරගන්න උත්සාහ කරන්නම්. දැන් මේ පනත ගේන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කීපයක් සංශෝධනය කරන්න කියලා මම කිව්වනේ. මේ තියෙන්නේ අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය. එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම මේ 82 වගන්තිය සංශෝධනය කිරීමට නියමිතයි. මේ 82 වගන්තිය කියවෙන්නේ ළමයෙකුගේ හෝ සිහිවිකල්ලුවෙකුගේ යහපත සඳහා භාරකාරයාගේ කැමැත්ත ඇතිව සද්භාවයෙන් කරනු ලැබුණු ක්‍රියාව කියන කොටස තමයි මේ 82 වගන්තියේ කියවෙන්නේ. උදාහරණයක් මම පැහැදිලි කරන්නම්කෝ. දැන් අපි හිතමු පොඩි දරුවෙක්ගේ ඔපරේෂන් එකක් කරන්න දිනවා මොකක් හරි ඒ දරුවාගේ අපි හිතමුනේ වකුගඩුවක ගලක් අයින් කරන්න කියලා. ඒ ඔපරේෂන් එක කරොත් දරුවාගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩක් තියෙනවා කියලා දොස්තරවරු කියනවා කියමුකෝ. හැබැයි ඒ දරුවාගේ ජීවිතය යහපත් කිරීම අරමුණින් දරුවාව යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනගා ගැනීමේ අරමුණින් දෙමව්පියෙක්ට හෝ ඒ දරුවාගේ භාරකාරයාට පුළුවන් ඒ වෛද්‍යවරයාට ඒ ඔපරේෂන් එක කිරීම සඳහා අවසර ලබා දෙන්න. අපි හිතමු අපි නිකමට හිතමු ඒ ඔපරේෂන් එක කරනකොට දරුවා මැරෙනවා කියලා. මොකද අවදානම ඔපරේෂන් එකක් කියමුකෝ. එතකොට ඒ දරුවා ඒ ඔපරේෂන් එකෙන් මිය ගියා වුණත් දරුවාගේ යහපත තකා සද්භාවයෙන් ගත්ත තීරණයක් නිසා ඒ දරුවාගේ මරණයට ඒ අවසර ලබා දුන්නු දෙමාපියා හෝ භාරකරුවා වගකිය යුතු වන්නේ නැහැ. ඒක තමයි මේ 82 වගන්තියේ දීලා තියෙන ව්‍යතිරේකය. එතකොට මේකට මෙයාලා මේ කොටසක් එකතු කරනවා මේ 82 වගන්තියේ යටට ඒ තමයි ළමයින් සම්බන්ධයෙන් ශාරීරික දඬුවම් පැනවීම කෙරෙහි මේ ව්‍යතිරේකේ ව්‍යාප්ත නොවන්නේ කියලා. මේක එතකොට අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ අපරාධමය වරදවල් සම්බන්ධව කතා කරනකොට ඊටාම බරපතල සහ ප්‍රමුඛම දෙයක් තමයි මේ චේතනාව කියන එක. යම් කෙනෙක් අපරාධයක් කරන්න චේතනාවක් තියෙන්න ඕනේ. අපරාධමය චේතනාවක් තියෙන්න ඕනේ. එතකොට යම් කෙනෙක් සද්භාවයෙන් යම් දෙයක් කරොත් එහෙම ඒක අපරාධයක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ 82 වගන්තියේ පැහැදිලිවම කියලා තියෙන්නේ. එතකොට
දැන් මේ දරුවන්ට ළමයින්ට ශාරීරික දඬුවම් පැමිණවීම මේ වියතිරේකයට අයිති වෙන්නේ නැහැ කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒ අදහස් වෙන කාරණාව මේ පනතේ යටට එනකොට පොඩ්ඩක් පැහැදිලි වෙනවා. මේ පනතේ මේ ශාරීරික දඬුවම් කියන වරද පැහැදිලි කරනවා මේ පහළට එන වගන්ති කිහිපයකින්. අපි ඊට කලින් අපේ රටේ වර්තමාන නීතියේ මේ දරුවන් ක්‍රූරත්වයට පත් කිරීම, දරුවන් හිංසනයට පත් කිරීම සම්බන්ධව තියෙන නීතිය ප්‍රමාණවත් නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඒ තමයි දැනට අපේ රටේ තියෙනවා මේ දඬු සංග්‍රහයම 308 වගන්තිය. 308 ආ වගන්තිය ඊටාම පැහැදිලිව කියනවා වයස අවුරුදු 18කට අඩු යම් තැනැත්තුගේ බාරකාරත්වයේ බාරය හෝ ආරක්ෂකත්වයේ දරා සිටමින් ඒ තැනැත්තාට වේදනාවක් හෝ ඔහුගේ සෞඛ්‍යයට හානියක් සිදුවේ හැකි ආකාරයට ඇස්පෙනීමට හෝ කන්නසීමට හෝ ශරීරයේ අවයවයකට හෝ ඉන්ද්‍රියයකට සිදු කරන යම් තුවාලයක් හෝ ඇස්පෙනීමේලා හෝ කන්නසීමේලා සිදු කරන යම් හානියක් හෝ යම් මානසික ව්‍යාකූලතාවයක් ඇතුළුව ඕනෑකමින්ම මේ ඕනෑකමින්ම කියන වචනයට මේ අලුත් පනතෙන් යෝජනා කරලා දිනවා චේතනාන්විතව කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තනත්තාට අඩත්තෙන්ටම් කරන, හිංසා කරන, නොසලකා හරින හෝ අතරමං කරන හෝ ඒ තනත්තාට අඩත්තෙන්ටම් කරනු ලැබීමට, හිංසා කරනු ලැබීමට, නොසලකා හරිනු ලැබීමට හෝ අතරමං කරනු ලැබීමට සලස්වන හෝ කුට්ටණය කරන කවර හෝ තනත්තෙක් ළමයින් ක්‍රූරත්වයට භාජනය කිරීමේ වරද සිදු කරන්නේ. ඉතාලම පැහැදිලි. මේ දින දැනට තියෙන නීතිය ප්‍රමාණවත් නැද්ද? මේකට අමතරව තව මේ 2006 මේ අලුතෙන් සංශෝධනයකුත් ගේනවා මේ හානි කියන වචනයට හානි යන්නට මනෝවිද්‍යාත්මක හෝ මානසික කම්පනය දෙතුලක් වේ. ඒතකොට ශාරීරික සහ මානසික කියන පීඩාවන් වලට දෙකම දැනට මේ අපේ රටේ තියෙන නීතියෙන් කව වෙලා තියෙනවා. එතකොට කලබලයෙන් මේ අලුතෙන් නීති ගෙනල්ලා මේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න දෙයක් නෑ. අපේ රටේ දැනට තියෙන නීතියෙම ඉතාම පුළුල් විදිහට දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා තියෙනවා. ඔන්න දැන් අපි යමු මෙයාලා මේ අලුතින් ගෙනල්ලා තියෙන කොටසට. මම අර දැන් කියෙවි 308 අක් වගන්තිය. එතකොට මෙයාලා ගේනවා අලුතෙන් 308 ආ වගන්තිය කියලා අලුතෙන් වගන්තියක්. ඒ වගන්තියේ තියෙනවා ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම කියන සයිඩ් නෝට් එක යටතේ වයස අවුරුදු 18කට අඩු යම් තැනැත්තෙකුගේ බාරකාරත්වයේ බාරය හෝ ආරක්ෂකත්වයේ දරා සිටමින් ආ දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන් කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිතා කරනු ලබන යම් ක්‍රියාවක් සිදු කරන හෝ මෙන්න මේ කොටස පොඩ්ඩක් බලන්න. කොතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදු කරන තැනැත්තෙක් ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදු කරන්නේය. කොතරම් අඩු වුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතු වන. දැන් මේ වරද කරන අයට දීලා තියෙන දඬුවම වල මාස 6ක් නොඉක්මන කාලයකට බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් ලක්ෂයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩේ යන දඬුවම් දෙකෙන්ම දඬුවම් කරන්න පුළුවන්. දැන් පැහැදිලිනේ අලුතෙන් එකතු වෙන කොටස මොකක්ද කියලා. ඉස්සර කතා කරේ මේ දරුවන්ට ඉතාමත්ම ක්‍රූර විදියට චේතනාන්විතව දරුවන් පීඩාවට පත් කිරීමේ අරමුණින් ඔවුන්ට එවැනි වද බන්ධන සැලසීම සම්බන්ධව තමයි අපේ රටේ නීතියේ වරදක් විදියට තිබුණේ. දැන් මෙයාලා මේ ගේන් හදන කොටස කියවෙන්නේ දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන්. يعني දරුවෙක් හදා ගන්නවත් සත්භාවයෙන් කිසියම් ආකාරයක දඬුවමක් කරන්න බෑ. ඊළඟට කියන්නේ කොතරම් අඩුවද යම් ප්‍රමාණයක අවමානයක් ඇති කිරීම සඳහා කිසිවක් කරන්නත් බෑ. يعني ඊටාම චූටි දඬුවමක්වත් දෙන්න බෑ මේ පනත සම්මත වුණාට පස්සේ අපේ රටේ දෙමාපියෙක්ට හෝ ගුරුවරයෙක් කියන පාර්ශව දෙකටම. එතකොට දැන් මම හිතන්නේ පැහැදිලි ඇති අපේ රටේ මෙච්චර කාල ප්‍රමාණවත් නීති තිබුණා දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. දැන් මෙයා මේ කරලා තියෙන්නේ මේ අලුතෙන් ගේන්න යන නීතියෙන් කරන්නේ දරුවන්ව නිවැරදි පාරේ අරන් යන්න දෙමාපියන්ට අම්මට තාත්තට තියෙන ඒ වගකීම අයිතිය මුළුමනින්ම අහෝසි කරලා දාන එක. මේ පනත සම්මත වුණොත් අපේ රටේ දරුවන්ව කොහොමද හරි පාරේ අරගෙන යන්නේ? මේ රටේ දරුවන්ගේ විනය කොහොමද දෙමාපියෝ වැඩිහිටියෝ ගුරුවරු හදන්නේ? මේ පනත සම්මත කරාට පස්සේ අපේ රටේ දරු පරම්පරාව අර ඉබාගාතේ අතහැරලා දාපු සත්තු ටිකක් වගේ බවට පත් වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවට කරන්න අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ. දැන් මේ පනත සම්මත වුණොත් අපේ රටේ
පාසල් පද්ධතිය ඇතුලේ විනය පවත්වා ගැනීම කිසිසේත්ම කරන්න බැරි වෙනවා. අමාරු නෙමෙයි, කරන්න බැරි වෙනවා. මොකද දරුවෙක් පාසල ඇතුලේ මොන විනය විරෝධී වැඩේ කරත්, මොන අලුගුත්තේරු වැඩේ කරත්, මොන අසමජ්ජාති වැඩේ කරත්, පාසල ඇතුලේ මේසුවට තියාගෙන අරක්කු බිව්වත්, කසිප්පු බිව්වත්, ගංජා ගැහුවත්, සිගරට් බිව්වත්, පන්ති කාමරයක් ඇතුලේ ගැහණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ලිංගිකව එකතු වුණත්, අසෝබන විදිහට හැසිරුණත් ගුරුවරයෙක්ට බෑ ඒකට දඬුවම් කරන්න. ගුරුවරයෙක්ට බෑ ඒක සම්බන්ධව පියවරක් ගන්න. ඇයි? මාස 6ක් හිර යන්න වෙනවා. ලක්ෂයක් දඩ කන්න වෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තිබුණා පස්සේ පාසලේ ඉන්න ගුරුවරයෙක් මේ තත්ත්වයන් නිවැරදි කරන්න, මේ දරුවන්ව හරි පාරට අරන් යන්න මොකක් හරි ආකාරයේ මැදිහත් වීමක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ගුරුවරුන්ගේ අත් බඳින එක මේ පනතෙන් කරන්නේ. ඉතින් කොහොමද අපේ රටේ પરම්පරාව ඊළඟ પરම්පරාව විනයගත પરම්පරාව බවට පත් කරන්නේ? මම දැක්ක මේ සමහර මේ රැඩිකල් අයියලා කියනවා මේ ඉතින් ඔය තට්ටේ මේ කොණ්ඩේ හරියට පීර ගන්න එකෙන් සපත්තු දෙකේ පොලිෂ් කරන් එන එකෙන් අර කලිසමේ හීනියට මහන් එන එක අර ගවුමේ වාටිය කොටට මහන් එන එක දික් කරන එකෙන් මේ කෝ අපේ හැදිලා තියෙනවද විනය කියලා. හැදිලා තියෙනව නෙවෙයි, ඒවා තියෙන නිසා තමයි මේ තත්ත්වෙන් හරි තියෙන්නේ. උඹලට ඕනි දෙයක් උඹලා කරපන්, අපිට ප්‍රශ්නයක් නැහැ. උඹලා හිතලා මේ විනය හදාගෙන වරෙන් කියලා ඇතෑරියා නම් මේ වෙන දේවල් බලා ගන්න පුළුවන්. එහෙනම් මේ තත්ත්වෙන්වත් රට තියෙන්නේ නැහැ. අද අපේ සමාජය අපි දකිනවා මේ අවුරුදු 16 17 15 16 කොල්ල කෙල්ල හැසිරෙන විදිය. සමාජයේ මුළු මනින්ම මේක අතහැරලා දැම්මත් මේ පාලනයෙන් තොර වුණොත් එහෙම මේ પરම්පරාව හදාගන්න බැරි වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවට උමනා වෙලා තියෙන්නේ. මේ සුදු පිටුරට දාගෙන ආවට මේ පනත් වල ඇත්ත අරමුණ තියෙන්නේ අපේ මේ සමාජයේ බිඳවටන ව්‍යාපෘතිය. අවසාන විග්‍රහයද මේකෙන් වෙන්නේ දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ පාලනය සම්බන්ධව තියෙන සියලු අයිතිය, සියලු වගකීම මුළු මනින්ම බිඳ දානවා. අපි දන්නවා දරුවෙක් හරි පාරේ අරන් යන්න, දරුවෙක් සමාජයේ තියෙන විසකුරු දේවල් වලින් ගලවා ගන්න, ඒ සමාජයේ විසකුරු දේවල් සහ දරුවාගේ යහපත් අනාගතය කියන කාරණා දෙක මැද තියෙන ආරක්ෂිත පෞර තමයි දෙමාපියෝ, ගුරුවරු. අන්නේ පෞර බිඳ දාන වැඩේ තමයි රාජ්‍ය අනුග්‍රහයෙන් මේ ආණ්ඩුව සිදු කරමින් යන්නේ. මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. හොඳේ ලියලා තියාගන්න. මේ පනත මේ ව්‍යාපෘතිය කසකාරී විතරයි මේ එන්නේ. ඒක ඊළඟට එන්න තියෙන දේවල් මම හිතන්නේ ඊයේ බිමල් රත්නාගේ කටින් පැන්න එළියට. ඔහු කියනවා අවුරුදු 16ක් වෙන දරුවෝ ලිංගික කටයුතු කරාට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ප්‍රශ්නේද? ප්‍රශ්නේ ඔයාලට තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ තේරෙන්නේ මේ රටේ ඉන්න අවුරුදු 15 16 ගෑනු ළමයි ඉන්න අම්මලට තාත්තලට තමයි මේක තේරෙන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒ නිසා ඔයාලා මේ කරන්න හිතන් ඉන්න දේවල් මේ තරම් ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා හිතා ගන්න එපා. 159ක් පාර්ලිමේන්තුවේ බලය තිබුණාට. මම මේ කියාගෙන ආවේ මේ පනත මේ ඇවිල්ලා මේ කසකාරය විතරයි. හොඳේ ඊළඟට එන්න නියමිතයි සමලිංගිකත්වයේ සම්බන්ධව, සංක්‍රාන්ති ලිංගිකත්වයේ සම්බන්ධව එවැනි පනත් පොලිමේ. දැන් එහෙම පනත් එනකොට එවැනි ওই සංක්‍රාන්ති ලිංගික සම්බන්ධ දේවල් වගේ දේවල් මේ සමාජය ඇතුළේ ස්ථාපිත කරන්න හදනකොට ඒකට තියෙන ලොකුම බාධකය මොකද්ද? ඒකට තියෙන ලොකුම බාධකය දෙමව්පියෝ. දෙමව්පියන්ට පුළුවන් නම් තමන්ගේ දරුවන්ට තරවටුවක් කරලා විකාර කරන්න ලෑස්ති වෙන්න එපා. ඔය විකාර පිස්සු විකාර ඔළුවේ දාගෙන ජීවිතේ විනාශ කරගන්න එපා කියලා තරවටුවක් කරන්න අයිතිය තියෙනකොට ඒ දරුවන් ඒවට පොළඹවා ගන්න බැරි වෙනවා. ඒ දරුවන් ඒවට ඇදලා ගන්න බැරි වෙනවා. අන්නේ දෙමව්පියන්ට දරුවන්ව ආරක්ෂා කරගන්න තියෙන අයිතිය තමයි මේ වේලාසනින්ම පනත් ගෙනල්ලා උදුරගන්නේ. අරව ටික මග එනකොට පොලිමේ මුලින්ම දරුවන්ව දෙමව්පියන්ගෙන් ගලවලා දෙමව්පියන්ගේ රැකවරණයෙන් දරුවන්ව ගලවලා දාන එක තමයි මේ පනතෙන් සිද්ධ කරන්නේ. සමහරු මම දැක්කා කියනවා මේ අපි හරි ගෝත්‍රිකයි, මේ බටහිර රටවල් වල මේවට ඉඩ තියෙනවා. කොහෙද ඉඩ තියෙන්නේ? දැන් බටහිර රටවල් වල තියෙන රැල්ල මොකද්ද? මීට අවුරුදු ගණනාවකට කලින් බටහිර රටවල් මේ විනාශකාරී පාරෙම ගියා. මේ විනාශකාරී පාරෙම ගිහිල්ලා යාලා තේරුම් ගත්ත අපේ සමාජය තාමත්ම නරක තැනකට, විනාශකාරී තැනකට ගියා කියලා. ඒ නිසා එයාලා දැන් ආපහු ඒ Taman ගමන් ගත්ත වැරදි පාර ආපස්සට හරවගෙන Tamanගේ සංස්කෘතික හරපද්ධතීන්, Tamanගේ සමාජමය වටිනාකම් ආරක්ෂා කරගත යුතුයි කියන දණට ආපස්සට හැරිලා තියෙනවා. දැන් මේ වෙලාවේ සමාජය මොකද වටේට කතා කරන්නේ? විවාහය වෙනකම් ලිංගික කටයුතු පමා කිරීම සම්බන්ධව ඒව සම්බන්ධව සාකච්ඡාවක් කලින් ඇති වෙලා තියෙනවා. අපි මේ කතා කරනවා මේ අවුරුදු 16 ළමයින්ට සෙක්ස් කරාට මොකද්ද ප්‍රශ්නේ කියලා. අපි මං කියනවානේ හැමදාම පරක් වෙලා පාඩම් ඉගෙන ගන්න જાතියක් කියලා. වෙන රටවල් බටහිර ලෝකයේ වැරදි පාරේ ගිහිල්ලා අපිට වැරදුනා කියලා තේරුම් අරගෙන ආපස්සට හැරෙන වෙලාවකට ආවට පස්සේ අපි ඔවුන් මේ ගියපු වැරදි පාරේ ඔවුන්ගේ පිටුපස්සෙන් ගමන් කරනවා. දැන් ඒක උදාහරණයක් ගන්න.
දැන් බටහිර රටවල් වල අධ්‍යාපන පද්ධතිය ඇතුළට පාසල් පද්ධතිය ඇතුළට මේ ඔය විකාර විහිළු සහගත පිස්සු මනස්ගත මතවාද කොච්චර ඔබ්බවල තිබුණද කියනවනම් පහුගිය පාලන සමයන් වල මේ මොහොතේ ඇමරිකාවේ දෙමාපියෝ හෝම් ස්කූලින් ගැන සාකච්ඡාවක් ඇති කරලා තියෙනවා. දරුවෝ පාසලට යවන්නේ නැතුව ගෙදර තියාගෙන ඔවුන්ගේ අධ්‍යාපනය කරන්න අවශ්‍යයි කියන තැනට ඔවුන්ගේ මේ දෙමාපියෝ පත් වෙලා තියෙනවා. එවැනි මතයක් තමයි මේ බටහිර රටවල් වල දැන් තියෙන්නේ. මේ මොකක්වත් දන්නේ නැතුව මේ අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නවා මේ බටහිර කියන්නේ මේ හම්බෙන එකත් එක්ක නිදියන එහෙම මේක සත්තු වගේ සමාජයක් කියලා. එහෙම නැහැ. ඒ සමාජයේ එයාලට ආවේනික වෙනම වටිනාකම් හරපද්ධතියින් තියෙනවා. ඒ හරපද්ධතියින් නෝ මේ වෙලාව සටන් කරනවා. ඒක තමයි ඒ රටවල දැන් සිද්ධ වෙන්නේ. මේවා ඉතින් මෙහෙමයි. අපි මේවා කොච්චර කිව්වත් ජාතියක් ජම්මයක් ආගමක් සදාචාරයක් සංස්කෘතියක් නැති කණ්ඩායමකට බලය දීලා බල ඕනි දෙයක් කරගනින් කියලා 159 පාර්ලිමේන්තුවේ දැවැන්ත බලයකුත් දුන්නාට පස්සේ මේවා ඉතින් බලාපොරොත්තු විය යුතු දේවල්. හැබැයි එක දෙයක් තියෙනවා. අවසාන වශයෙන් මම කියන්නේ මේක මේ විදිහට සිද්ධ වෙන්න බලාගෙන දීලා අපිට නිහඬව ඉන්න බෑ. මෙරට මේ කන්සර්වේටිව් මතවාදය ගරු කරන අපේ පරම්පරාවේ අපිට වගකීමක් තියෙනවා. අපිට පරාජය බාර අරගෙන මේ උඹලා ඕන දෙයක් කරගෙන ඉන්න කියලා පැත්තකටලා ඉන්න පුළුවන් කමක් නෑ මේ වෙලාවේ. අපිට වගකීමක් තියෙනවා මේ රටේ සදාචාරය සංස්කෘතික හරපද්ධති අපේ සමාජය ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ සමස්ත සමාජය ඒකරාශී කරගෙන මහා ජනතා බලවේගයක් ගොඩනැගීමේ වගකීම මේ කන්සර්වේටිව් මතය දරන අපේ පරම්පරාවේ අපිට තියෙනවා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි ඒ වෙනුවෙන් ජනතාව ඒකරාශී කරනවා. අපි ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරනවා. අපි ඒ වෙනුවෙන් ජනතාව එකතු කරගෙන ගමනක් යන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගත යුතුයි. අන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් ඔබත් සූදානම් වෙන්න. මේ ආණ්ඩුවට මේ අපේ රටේ සමාජය මේ විදිහට විනාශ කරන්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. මේ රට රැකගන්න, මේ සමාජය රැකගන්න අපි සියලු දෙනා එකතු වෙමු කියන පණිවිඩය මේ වෙලාවේ මම ලබා දෙනවා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.